තෙරුවන් සරණයි හාමුදුරනේ. තෙරුවන් සරණයි. හාමුදුරනේ සෑයට කකුල් දෙක හරවන් හිටියොත් ඒක පවක්ද? සෑයට කකුල් දෙක හරවන් හිටියොත් ඒක පවක්ද කියලා ප්‍රශ්නය. ඕක සිතන්න ඕන විමර්ශනය කළ යුතු පැතිකඩවල් කිහිපයක් තියෙනවා. ඒ අතුරින් බලද්දී දැන් ඕන්න කිසියම් කෙනෙක් සෑයට කකුල් දෙක හරවාගෙන ඉන්නවා. මං සෑයට කකුල් හරවන් අගෞරව කරනවා කියන චේතනාව ඇතිව. අන්න එතන අකුසලයක් තියෙනවා. හැබැයි ඒ උපාසකම්ම හරි උපාසක තාත්ත හරි කකුල් දෙක අමාරුයි ඒකින්ද දිගෑරගෙන ඉතින් ඉන්නවා. එතන කිසි අගෞරවයක් එතන මේ නැති හින්දා එතන කොහෙත්ම අකුසලයක් හටගන්නේ චේතනාව පිරිසිදු පවිත්‍ර චේතනාවක් හින්දා. හැබැයි අපි දැන් කකුල් දෙක හරවන් හිටියට එහෙම පවිත්‍ර පිවිතුරු චේතනාවකින් එහෙම අමාරු හින්දා දික්කරන් හිටිය අකුසලයක් නෙවෙයි. නමුදු හැබැයි අපිට හැකියාවක් තියෙනවා එහෙම අපහසු විනම් කකුල් දෙක හරවන් ඉන්න අවශ්‍යයි නම් අපිට කළ යුතු යුත්තක් තියෙනවා පුරුදු වෙන්න ඕනේ. මොකද්ද? ඒ කකුල් දෙක උඩින් රෙදි කෑල්ලක් දාන්න. අර පත්කඩ වගේ එකේ නම් අපි ඉදගන්න එකනේ. හැබැයි තමන් ගාව රෙදි කෑල්ලක් තියාගන්න බුද්ධ වන්දනා කරද්දී, චෛත්‍ය වන්දනා කරද්දී, මළුවේ වාඩි වෙලා ඉද්දී තමන්ට කොන්දේ අමාරු අර හැමෙන් කකුල් අමාරු තියෙන හින්දා දිගෑර ගන්න වෙන හින්දා මොකද කරන්න ඕනේ? කිසියම් සුදු රෙදි කෑල්ලක් හරි තියාගන්න. ඒක වාඩි වුණාට පස්සේ කකුල් දෙක දික් කරගත්තට පස්සේ කකුල් දෙක උඩින් එක දාන්න. ඒක කරන්න අපි පුරුදු වෙමු. නැතිව කකුල් දෙක දිගාරන් හිටියා කියලා එතන පවිතු සිතක් නම් විතරයි අකුසලයක්. පවිත්‍ර සිතකින් නම් තමන් අමාරු හින්දා නම් කකුල් දෙක දිගාරලා ඉන්න එතන අකුසලයක් නෑ. හැබැයි අපි කකුල් දෙකට සුදු රෙද්දක් දාගන්න එහෙම දිගාරලා ඉද්දී කකුල් දෙකට සුදු රෙද්දක් දාගන්න පුරුදු වෙමු. තුන් වූ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.